හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, තවත් ලස්සන වීඩියෝ එකකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි යාළුවෝ සෙට් එකක් එක්ක බෝම්බු රැල්ල බලන්න ගිය හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. හෙලෝ ඉතින් අද අපි නුවරඑළියට ආවා. ඊයේ රෑ තමයි අපි නුවරඑළියට ආවේ. ඉතින් අපි නවාතැන් ගත්තේ ඊයේ රෑ මෙන්න මෙතන. මාරම ලස්සනයි, ඇතුළත් මාර ලස්සනයි. මේ තියෙන්නේ කැරට් වගාවක්. දැන් යමු නුවරඑළිය මල් බලන්න. මම දැන් පෙන්නන්නම්. මම දැක්ක ලස්සන රෝස් මල්. මෙතන තියෙනවා ලොකු රෝස් මලක්. අතන තව රෝස් මලක්. මේ තව රෝස් ජාතියක්. එතකොට මෙතන තියෙන රෝස් එක බලන්න හරිම ලස්සනයි. මෙතන මේ රෝස් මලේ බරට මේ නැමිලා තියෙනවා. ඉතින් අද මුලින්ම අපි යනවා ටී ෆැක්ටරි එකකට. එතනින් තමයි නුවරඑළියේ ගමන ස්ටාර්ට් කරන්නේ. ටී ෆැක්ටරි එකට ගිහිල්ලා අපි අද බෝම්බු රැල්ල බලන්න යන්න ඉන්නවා. අපේ ට්‍රාන්ස්පෝර්ට් එක මෙතනට එනවා, වෑන් එක. ඉතින් වෑන් එක ආවට පස්සේ අපි පිටත් වෙනවා. ඉතින් අද vlog එකත් එක දිගටම ඉන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, අපි කොළඹ ඉඳන් නුවරඑළියට ආවේ CTB බස් එකේ. ඉතින් අපි නුවරඑළියට ඇවිල්ලා වෑන් එකක් රෙන්ට් කළා. මේ තමයි ඒ වෑන් එක. Hi Kiana, Fiona. අපි යනවා ටී ෆැක්ටරි එකට. Hai. යෝසිකා hi. ටී ෆැක්ටරි බලපන්. ඉතින් නුවරඑළියේ තිබුණු මෙන්න මේ කඩෙන් තමයි අපි උදෑසන ආහාරය ලබා ගන්නේ. අපි දැන් යනවා ඊළඟට ටී ස්ටේට් එකට. දැන් අපි ළඟා වුණේ කැලණිවැලි ප්ලාන්ටේෂන් එකට අයත් පෙඩ්‍රෝ ස්ටේට් එකට. අපි ටී ස්ටේට් එක බලන්න ආවා. මොකක්ද අපෝ පේන්නේ? මාව පේනවා. ඉතින් ඔයාලත් මේ තේ ෆැක්ටරි එකට ආවොත් නවම්ම නෙලාගත් තේ දළු වියලන විදිය, ඒවා කුඩා කැබලි වලට කවන විදිය, වගේම මැෂින්ස් වල ක්‍රියාකාරීත්වය ඔයාලට මේදී සියසින්ම දැක ගන්න පුළුවන්. To various are bringing by lorries or tractors to the factory and they have an officer. මේ තියෙන්නේ විවිධ ප්‍රමාණයන්ගෙන් ප්‍රොසෙස් වුණු තේ දළු. ස්ටේට් එක ඇතුළට ආවට පස්සේ එයාලා ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා, ඒ වගේම විස්තර කරනවා. ටී ස්ටේට් එක ඇතුළේ පෙන්වන්න බෑ, අපිට වීඩියෝ කරන්න බෑ. හැබැයි ඔයාලා ආවොත් ටී ස්ටේට් එක ඇතුළේ කොහොමද ප්‍රොඩක්ෂන් එක යන්නේ කියලා බලන්න පුළුවන්. අපි දැන් ඉන්නේ ඩබල් සී ෆිසිකල් ටී බුටික් එකේ. ඉතින් මේ ස්ථානයේදී ඔයාලට නවුන් තේ කෝප්පයක රස විඳින්න පුළුවන්. හායි. අපි දැන් ඉතින් අනිත් පැත්තට. හායි. සෝහන්. මල්පොච්චිට වැන්නේ. මල්පොච්චිට සෝහන් වැන්නේ. තේ බොන්න යන්නේ. ප්ලේටි.
වණ්ඩියේ සුපිරිකම කියනවා නම් දොර අරින්න වණ්ඩිය ඇතුළට යන්න ඕනේ. කියන්නේ කානේ අපෝ මේක හොයාගත්තේ. එතකොට මේ ඉන්නේ මිස් භාග්‍යා. ඕකේ. මේක බොන්න පුතේ. දැන් අපි පිටත් වුණේ බෝමුරු ඇල්ල බලන්න යන්න. බෝමුරු ඇල්ල කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම දියාලි වලින් එකක්. ඉතින් බෝමුරු ඇල්ලට වැලිමඩ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 15ක් පමණ දුර තියෙනවා. අපි දැන් බෝමුරු ඇල්ල බලන්න යන්නේ. චිකි අපි බෝමුරු ඇල්ලට යන්නේ. යන්නේ. බෝමුරු ඇල්ලට යන පාර. ඉතින් කට්ටිය ගමන් මහන්සිය නිවා ගන්න කූල් දොඩම් එකක් බොන්න තමයි මේ ලෑස්ති. කිලෝමීටර් 1.5 උඩට කැලේ පැත්තෙන් ඇවිදින්න තියෙනවා. වතුර බෝතලක් අමතක කරන්න එපා තිබා හැදෙනවා. මේ පැත්තේ සීතල අඩුයි. මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. වගේ කඩමණ්ඩ කියනවා ඔයාලට කෑම ගන්න පුළුවන්. මොනිකාත් අන જાති ගන්න පුළුවන්. මේ වතුර පාර දිගේ යන්න තියෙන්නේ. දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. තමන් මොන හරි. තමන් මොන හරි. දැන් අපි බෝමුරු ඇල්ල ගාවටම ඇවිල්ලා ගෙස් කරන්නේ. කියන්න. කියන්න අද දවසේ සුපිරි. මෙයා කියයි මං සුපර් ලයින් එකක් යනවා කියලා කිව්වා අන්තිම CD එක තමයි යාරි. මට බෑ. ඒක තමයි ඩිසපොයින්ට්. මොකද මම බලන්නේ. ඔව්. ඇත්තටම ගොඩක් සතුටුයි අපි අද මේ කරන්නේ. ස්තුති කතාව. එහෙමයි සීනේ ස්තුති කතාව අපි පස්සේ කරමු. හරිද? අපි යන්කෝ දැන් ගිහිල්ලා ස්තුති කතාව එන ගමන් කරමු. අතන පේන්නේ බෝම්බුනේ. දැන් අපි ගොඩක් ළඟට ඇවිල්ලා ඉන්නේ. අන්න අර ඈත තියෙන බෝම්බුවල. නැතන්ට අපි යන්න. බෝම්බුරු වැල්ල බලන්න යන්න ටිකට් එකක් ගන්න ඕනේ. දේශීය වැඩිහිටි ළමා විදේශීය වැඩිහිටි ළමා කියලා ටිකට්ස් තියෙනවා. බෝමුරු ඇල්ලට යන පාර නම් හරිම ලස්සනයි. ඉතින් මේ ස්වභාවික පරිසරය රැකගන්න එක බෝමුරු ඇල්ල බලන්න එන හැමෝගෙම යුතුයකමක්. පරිසරයට අපද්‍රව්‍ය කිසිවක් බැහැර නොකරන ලෙස මෙහි සංචාරය කරන සෑම දෙනාගෙන්ම තා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපිට යන්න ඕන නම් අපි යන්න ඕන දෙපා.
යනවා නුවරඑළිය කානිවල් බලන්න. සෙට් එක. ඉතින් ග්‍රෙගරි පාක් එකට එහා පැත්තේ තියෙන කානිවල් එකට තමයි දැන් අපි මේ යන්නේ. ඉතින් මෙතන ඇතුළු වීමේ ගාස්තු රුපියල් 200ක් වශයෙන් තමයි සඳහන් වුනේ. ඉතින් අපේ චාරිකාවේ භාණ්ඩාගාරිකතුමා තමයි මේ ටිකට් මිලදී ගන්නේ. ඉතින් මෙතන හොඳ සද්දෙට මියුසික් ප්ලේ කරලා තිබුණා. අපේ කට්ටියත් ඉතින් ඩාන්ස් පාරක් දාගෙනම තමයි ඇතුළට ගියේ. ඉතින් මේ ස්ථානයේ එක එක මිල ගණන් වලට ෆනී ගේම්ස් කිහිපයක්ම තිබුණා. ඉතින් අපි try කරලා බැලුවා. අනේ අයියේ අපි වරයි. අනේ අයියේ. Oh shit. ඇත්තරක් අර උඩ හරියද ගැලවුණොත් එහෙම මට උඩ ආර්සිර් පාඩු නෑ ඇත්තරම පාඩු නෑ එහෙනම් තවත් ලස්සන වීඩියෝස් බලන්න travel with Chadu subscribe කරලා තියාගන්න. ගිහින් එන්න. ඉතින් නුවරඑළියේ තවත් ලස්සන බ්ලොග් එකක් අපේ YouTube channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්. අයියේ මේක අයියේ මම අමාරුවෙන් තමයි ඉන්නේ මේ අයියේ අමාරුවෙන් ස්ට්‍රෝබෙරි කඩන්නේ මම ටිකක් කයසි අයියේ කයසි ගන්න දෙන්න බාර විකුණනවා ගත්තා. අයියේ අමාරුවෙන් අයියේ ස්ට්‍රෝබෙරි කඩන්නේ මම අයියේ එකක් ගන්න අයියේ මගේ කල්ලේ අපේ නොත් ගන්න අයියේ